හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ආවා රසම රස රෙසිපි එකක් අරගෙන. මම අද හදන්න යන්නේ අලුත් අවුරුදු කෑම මේසෙට ගැලපෙන රසම රස රාව ලඩ්ඩු එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම මේකට අවශ්‍ය කරන රටකජු ටික බැද ගන්නයි යන්නේ. භාජනයක් ලිපේ තියලා රටකජු ටිකක් මේ වගේ දාගෙන අඩු ගින්දරේ බැද ගන්න ඕන. මම මෙතනදී අරගෙන තියෙන්නේ අමු රටකජු. බෙදපු රටකජු අරගන්නවා නම් මේ වගේ ආයෙ බෙද ගන්න ඕන වෙන්නේ නැහැ. රටකජු ටික මේ වගේ පාට වෙනකන් අඩු ගින්දරේ බෙද ගන්න ඕන. ඊළඟට බෙදගත් රටකජු ටිකේ පොතු ඉවත් කරගෙන මේ වගේ භාජනයකට දාලා පොඩි කෑලි වලට කඩා ගන්න ඕන. ලොකු කෑලි හිටින්නේ නැති වෙන්න මේ වගේ පොඩිවට කඩා ගන්න ඕන. වංගෙඩියට දාලා කොටා ගත්තත් කමක් නැහැ. මේ වගේ ප්‍රමාණයට කෑලි කරගත්තාම හොඳටම ඇති. ඊළඟට මම ප්ලම්ස් ටිකකුත් අරගෙන මේ වගේ පුංචි කෑලි වලට කපා ගන්නවා. ප්ලම්ස් නම් මම ගොඩක් අරගත්තේ නැහැ පැණි රස වැඩි වෙන නිසා. ප්ලම්ස් නැත්නම් පුහුල් දෝස උනත් මේ වගේ පුංචි කෑලි වලට කපලා එකතු කරගන්න පුළුවන්. මේවා අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි, ගෙදර තියෙනවා නම් එකතු කරගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියලා පොල් ටිකක් මේ වගේ ගාලා එකතු කරගන්නවා. මේ පොල් ටික මම අඩු ගින්දරේ බෙද ගන්නයි යන්නේ. හැමදාම එකම විදිහේ කැවිලි තියෙන අවුරුදු කෑම මේසෙට මේ වගේ වෙනස් විදිහේ රස කැවිල්ලක් එකතු කළොත් නම් අවුරුදු මේසෙ තවත් රසවත් වෙයි. මේ විදිහට පොල් ටික අඩු ගින්දරේ බැදීගෙන ඉඳී මම රුලන් ටිකත් එකතු කරගන්නවා. පොල් එකතු කරගත්ත ප්‍රමාණය වගේ දෙගුණයක් විතර මම රුලන් එකතු කරගත්තා. රුලන් ටිකත් පොල් එකටම එකතු කරගෙන අඩු ගින්දරේ බැද ගන්න ඕන. රුලන් එක බැදගද්දී ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. එක දිගටම මේ වගේ කරු ගාන ගමන් බැද ගන්න, නැත්නම් අඩිය අල්ලන්න පුළුවන්. රුලන් ටික ගොඩාක් දුඹුරු පාට වෙනකම් බැද ගන්න ඕනේ නැහැ. යන්තම් ලා දුඹුරු පාටක් වෙද්දී ලිපෙන් බාගන්න. මගේ රුලන් ටික බැඳිලා ඉවරයි. මම මේ රුලන් ටික ලිපෙන් බාගන්නයි යන්නේ. රුලන් ටික ලිපෙන් බාගත්තට පස්සේ මේ භාජනයේම තියන්න එපා. වෙනත් භාජනයකට දාගන්න. නැත්නම් භාජනයේ රසනට තවත් කර වෙන්න පුළුවන්. මේ ගානට බැඳුනම වෙනත් භාජනයකට දාගන්න. වෙනත් භාජනයකට දාගෙන හොඳට නිවෙන්න අරින්න. ඊළඟට මම රුලන් බැඳගත්ත භාජනයටම සීනි ටිකක් එකතු කරගන්නවා. ඊළඟට සීනි එක වැහෙන ප්‍රමාණයට වගේ වතුර එකතු කරගන්න. ඊට පස්සේ අඩු ගින්දරේ සීනි එක තිය කරගන්න. මේ සීනි පැණි එකට ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊළඟට මම පැන්ලා ටිකකුත් එකතු කරගත්තා. මේ ඔක්කොම එකතු කරගෙන අඩු ගින්දරේ සීනි එක හොඳට දිය කරගන්න. මේ පැණි එක ගොඩාක් කොකු වෙන්න ඕනේ නැහැ. සීනි ටික දිය වුණාම ඇති. මේ වෙද්දි නම් මගේ පැණි එකේ සීනි ඔක්කොම දිය වෙලයි තියෙන්නේ. මම මේ පැණි එකත් ලිපෙන් බාගෙන වෙනත් භාජනයකට දාගන්නවා. මේ තියෙන්නේ මම බැදගත්ත පොල් රුලන් මික්ස් එක. මේකට මම බැදලා කෑලි කරගත්ත රටකජු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කෑලි කපාගත්ත ප්ලම්ස් ටිකත් එකතු කරගන්නවා. ප්ලම්ස් මම ගොඩාක් එකතු කරගත්තේ නැහැ පැණි රස වැඩි වෙන නිසා. ඔයාලගේ රස අනුව එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මම හොඳට මේ ටික කවලම් කරගන්නවා. හැන්දක් හරි විස්ක් එකක් හරි අරගෙන අපි දාගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම හොඳට කවලම් කරගන්න. අපි මේකෙන් පුංචි ලඩ්ඩු එකක් නේ හදාගන්න යන්නේ. ඉතින් අපිට අත දාලා අනා ගන්න ඉඩ තියෙන ලොකු භාජනයක් ගන්නවා නම් ඔයාලට ලේසියි. ඊළඟට අපි හදාගත්ත sugar syrup එකෙන් ටිකෙන් ටික මේ මික්සර් එකට එකතු කරගමු. sugar syrup එකෙන් එකවර ගොඩක් දාගන්න යන්න එපා. ටික ටික එකතු කරගන්න.
ටික ටික එකතු කරගන්න ගමන් මේ විදියට හොඳට කලවම් කරගන්න. සුගර් සිරප් එක හැමතැනම ගෑවෙන විදිහට හොඳට මේ වගේ කලවම් කරගන්න. අපි හදාගන්න ලඩ්ඩු එකක් නිසා ගුලි කරගන්න පුළුවන් ගානට, ඒ කියන්නේ ටිකක් තෙත ගතියට මේ මික්ස්චර් එක හදාගන්න ඕන. සුගර් සිරප් ටික ටික එකතු කරගන්න ගමන් මේ විදියට හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේදී මම හැන්ද අයින් කරලා අතින් හොඳට අනා ගන්නවා. අතින් හොඳට අනාගෙන ඉවර වෙලා අපි පුංචි පුංචි බෝල හදාගමු. මේ විදිහට මික්ස්චර් එකෙන් ටිකක් අරගෙන අතේ හොඳට ගුලි කරලා පුංචි බෝල හදාගන්න. මේ විදිහට මම ලඩු ටික ඔක්කොම හදාගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත රාව ලඩ්ඩු එක. හරිම රසයි මේ රාව ලඩ්ඩු එක. හරිම සොෆ්ට් ගතියටත් තියෙනවා. ඔයාලත් අවුරුදු කෑම මේසෙට අනිවාර්යෙන් මේ රාව ලඩ්ඩු එක හදලා බලන්න. හැමදාම හදන එකම විදිහේ රස කැවිලි අතරට මේ වගේ වෙනස් විදිහේ රස කැවිල්ලකුත් හදලා අනිවාර්යෙන් රස බලන්න. මේ රාව ලඩ්ඩු එක හදලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකකුත් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.